ඔව් මේ දැන් අපි අලුත් ගායකෙක් මේ බිහි කරලා තියෙනවා. ඒ කියන්නේ චාමර වීරසිංහ. ඩෑන් ප්‍රියසාත් චන්ද රැස්වීමකට සහභාගී වෙමින් සිටියේදී වැල්ලම්පිටිය ලක්සඳ නිවාස සංකීර්ණයේ උඩු මහලකදී වෙඩි ප්‍රහාරයකට අද දිනේදී ලක් වුණා. යතුරු පැදියකින් පැමිණි නන්නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එල්ල කර වෙඩි ප්‍රහාරයකින් ඔහු අවසන් සුසුම් හෙළුවා. බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත් වූ බව දැනගන්නට ලැබෙනවා. වෙඩික්කරුවන් විසින් එල්ල කරන ලද වෙඩි වරුසාවකින් පපුවට සහ උරහිසට මුණ්ඩ 4ක් ඩෑන් ප්‍රියසාත් හට එල්ල වී තිබෙනවා. ඩෑන් ප්‍රියසාත් පහුගිය කාලය පුරාවටම මාලිමාවට දැඩි විවේචන ගණනාවක් එල්ල කරපු පුද්ගලයෙක්. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ඩෑන් ප්‍රියසාත් මිය ගොස් ඇති බවට දැනගන්නට ලැබුණත් මෙම වෙඩිතැබීම කවුරුන් කරාද කියලා මේ වන විට තවම හරියට දැනගන්න නොලැබුණා. ඩෑන් ප්‍රියසාත් කියලා කියන්නේ පොදු ජන පෙරමුණේ පහුගිය කාලේ දැඩි ක්‍රියාකාරී සමාජිකයෙක්. පසුගිය අරගල කාලෙදී ගෝල්ෆේස් අරගලයට පහර දීමේ ප්‍රධාන සමාජිකයෙක් බවට සාක්ෂි බොහොමයක් මේ වන විට හමු වෙලා තියෙනවා. නමුත් පුද්ගලයෙකුගේ ජීවිතේ නැති කිරීම කියන දේ අපි කාටවත් සාධාරණීකරණය කරන්න බෑ.